සුබ දවසක් සියලු දෙනාටම කුෂිකර්මාන්තයේ වගාවන් කරන සියලු දෙනාගේම වගාවන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඔයගොල්ලන්ට අරන් එනවා අවම වියදමකින් රසායනික පොහොර ඊට අමතරව කෘමිනාශක භාවිතයකින් තොරව වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් ස්ථාවර මිලක් තියෙන භෝගයක් සම්බන්ධ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ කිරියල වගාව. කිරියල වගාව කතා කරනවා නම් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දැනට ලංකාවේ ප්‍රභේද කීපයක්ම තියෙනවා. ඉතින් කෙටි කාලීනව අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව වර්ෂාවෙන් හොඳ ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් මේ කිරියල වගාව. ඉතින් ඔයගොල්ලන්ට වගා කිරීම සහ වලවල් කැපීම ඔය සම්බන්ධයෙන් වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. දැනට මගේ වගාවක් තියෙනවා කිරියල වගාවක්. ඉතින් ඒක සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක් සහ ඔයගොල්ලන්ට අවම වියදමකින් වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් භෝගයක් විදිහට හඳුන්වලා දෙන්න තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් මූලිකවම මේකට පොල් එලි ටිකක් එහෙම නැත්නම් ටිකක් දි รา පත් වෙච්ච රොඩු භාවිතා කරලා වලවල් හදලා ඒකට පැල සිටවන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඕනම ප්‍රභේදයක් වර්ධනය වෙනවා. ඊට අමතරව මේකට සතුන්ගේ හානිය අඩුයි. හැබැයි ඌරෝ සහ ඉත්තෑවන්ගේ යම් හානියක් තියෙනවා. ඉතින් ඒකට ඕගොල්ලෝ යම් ආවරණයක් වගාව අවට කරගන්න. ඉතින් ඒක කරගත්තොත් එහෙම කිසිම වෙන සතුන්ගේ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඊට අමතරව මේකට පොහොර භාවිතයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳින් වර්ධනය වෙනවා. ඔයගොල්ලන්ට හැකියාවක් තියෙනවා නම් රසායනික පොහොර ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒකත් එක්ක අලවල වර්ධනය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මාස 4, 6, 8 වගේ කාලයක් ඇතුළත අස්වැනු ලබා ගන්න පුළුවන්. ගහ හොඳින් මෝරලා අල වර්ධනය වුණාම ගහ සාමාන්‍යයෙන් වියලි ස්වභාවයක් ගන්නවා. ගහේ තෙතමනේ අඩු වෙලා අලවල වර්ධනය වැඩි වෙනවා. ඉතින් අන්නේ කාලෙදී ඔයගොල්ලන්ට පුළුවන් අස්වැනු ලබා ගන්න. දැනට වෙළඳපොලේ රුපියල් 150, 300, 400 වගේ තොග මිලකට මේක විකුණන්න පුළුවන් ඒ කාලවලදී. ඉතින් රුපියල් 120, 150 කියලා කියන්නේත් සාමාන්‍යයෙන් කිරියල වගාවකින් ලබන්න අස්වැන්නත් එක්ක හොඳ වටිනාකමක්. සාමාන්‍ය එක පඳුරකින් කිලෝ 4-5 ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවම ප්‍රමාණය බැලුවත් කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඉතින් හැමෝගෙම ගෙදර ඉඩ තියෙනවා නම් තමන්ගේ පරිභෝජනයට ඊට අමතරව වගා කරන්න පුළුවන් නම් ඉතාලම කෙටි කාලීනව නඩත්තු කරගෙන යන්න පුළුවන් පහසුම භෝගයක් තමයි කිරියල කියලා කියන්නේ. වාණිජ වගාවක් විදියට හොඳට කරන්න පුළුවන්. ඊට අමතරව රැකියා කරන අයට තමන්ගේ ඉඩ පහසු තියෙන වෙලාවත් එක්ක මේ වගේ භෝගයකට යන්න පුළුවන් නම් ඒකෙන් ඔයගොල්ලන්ට වාර්ෂිකව යම් ආදායමක් ලාභයක් ලබා ගන්න පුළුවන්. හැමෝගෙම වගාවන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝට like එකක් දාන්න, අනිවාර්යෙන් වීඩියෝ ටික බලන්න. හැමෝටම සුබ දවසක්. ස්තුතියි.